ඕකේ අරිගත ගොදයිමස් වෙල්කම් ටු මයි channel. මම හිතන අද මගේ හතරවෙනි වීඩියෝ එක. කලින් වීඩියෝ වල මම පළවෙනි වීඩියෝ දෙකේ අප්ලෝඩ් කරලා තිබුණේ ක්වොලිටි එක පොඩ්ඩක් ඩ්‍රොප් වෙලා තිබුණා. මම try කරා ඒ ටික හදා ගන්න. මම ලෙග් දෙක වීඩියෝ කරා. හැබැයි මේ පොඩි ඉන්ජරි එකක් වුණා. මම ස්කොට් කරා කාලෙකින් මම ෆේල් වුණා. yeah it's fucking disappointment. මොකද මම ආයෙ තීරණය කරා පොඩ්ඩක් strength පේරියන් මොකද්ද? compound movement, deadlift, squat, bench press. මම deadlift කරන්නේ නැහැ. I hate deadlift. but squat and bench press මම පොඩ්ඩක් කැමතියි. මොකද මට ඒකේ progress එකක් තිබුණා මම ඒව නවත්තන්න කලින්. yeah ඔව් අද තියෙන්නේ අපර් ඩේ එකක්. අලුත් විශේෂයකට තියෙන්නේ bench press එක තමයි. වෙන මොකුත් නැහැ. අනිත් ඔක්කොම hypertrophy same. මම හිතනවා මට හිතා ගන්න බෑ මගේ අන්තිම bench press කරපු weight එක කීයද කියලා. සමහරලාට 80. it's fucking shame. I know. මොකද 80 ඕන කෙනෙක් දැන් කරනවා. හැබැයි target එක තියෙන්නේ මගේ එහෙම හිතා ගන්න බෑ. 225 free plate. I don't know. yeah අපි නෑ යමු gym එකට. මම දැන් carb load කරලා ඉවරයි. ඔක්කොම කරලා ඉවරයි. gym එකට යමු. මම gym එකට ගියාට පස්සේ කියන්න මොකද්ද මගේ plan එක කියලා. okay මම දැන් තමයි gym එකට ආවේ. අපි කියනවා මම කියන plan එක මොකද්ද කියලා. හරිද? මට ඉස්සෙල්ලා මම bench press පටන් ගන්නවා. මොකද compound movement එක මට ඉස්සෙල්ලාම hypertrophy පටන් ගත්තොත් මට compound එක කරන්න වෙන්නේ. right මම කරනවා pull ups 2 set සහ rotate එකක් පොඩ්ඩක් warm up කරගන්න. මොකද අපි යන්නේ bench press එකකට. මට ඉන්ජරි කරගන්න. අනික අපි pull ups කරාට පස්සේ lats muscle පොඩ්ඩක් pump කරාට පස්සේ පොඩි stable ගතියක් තියෙනවා. right මම rotate එකක් ගැන වීඩියෝ කරන්න යන්නේ නැහැ. මොකද කට්ටිය ඉන්නවා. මම try කරනවා pull ups එක වීඩියෝ කරන්න. එතනින් පස්සේ අපි ඉතින් bench press එකෙන් පටන් ගමු. මම දැන් කරේ bench press එකෙන් session 3ක් කරා. එකක් what do you call දෙකක් 3ක් කරා. පළවෙනි එක කරේ 70 kg අනිත් එක 75 kg. මම පළවෙනි සෙට් එකේ 75 kg වලින් කරේ 3යි. අනිත් එක 4ක් කරා. මට 80 පුළුවන්. හැබැයි මම පළවෙනි පාරෙන් කාලයට පස්සේ කරන නිසා මට ඉන්ජරි එකක් කරගන්න ඕනේ නැහැ. දැන් මට ටිකක් වෙලා ඉන්න වෙනවා. විනාඩි 5ක් විතර. මොකද දැන් මම compound movement එකක් කරලා තින්නේ. ඒතර මට කෙලින්ම hypertrophy වලට යන්න බෑ. මට විනාඩි 5ක පොඩි rest එකක් අරගෙන body එක recover වුණාට පස්සේ මට hypertrophy පටන් ගන්න පුළුවන්.
in the sky, gazing far into the night. I raise my hand to the fire, but it's no use, 'cause you can't stop it from shining through. It's true, baby, let the light shine through. If you believe it's true, baby, won't you let the light shine through for you, for you, for you, for you, for you, for you, ඕකේ මේ තමයි අවුට්රෝ එක. මම මේක වීඩියෝ කරන්නේ ඊයේ තමයි මම වර්ක්අවුට් කරන වීඩියෝ කරේ. මේ අද මම දුවේ තමයි ඒකේ අවුට්රෝ එක කරන්නේ. මම එඩිට් කරලා ඔක්කොම ඉවරයි. අවුට්රෝ එක ගන්න තමයි ඊයේ පොඩ්ඩක් දන්නවනේ පොඩ්ඩක් ඔළුව අවුට් වෙනවා, ට්‍රැක් අවුට් වෙනවා. අපි කතා කරමු අද වර්ක්අවුට් එක ගැන කතා කරොත් මට කියන්න බැරි නම් මම අන්තිමට කරේ 250 225 බෙන්ච් එකේ. හැබැයි එතකොට මම ලොකු බල්ක් එකක හිටියේ. මම දැන් කිලෝ 89ක කිලෝ 89ක බල්ක් එකක හිටියේ. ඒක මම ටාගට් කරේ නැහැ. ඒක මම මේන්ටේන් කරගෙන කට් කරන ඕන. ගොඩක් පොද අපි ගොඩක් කරලා අහලා තියෙන්නේ ඔයා කට් කරනවා නම් less repetition ප්‍රමාණයක් කරන්න ඕන. right sorry high volume එකක් කරන්න ඕනේ. low intensity යන්න ඕනේ. ඒ නිසා මගේ තිබුණු strength එක ඊ ඔක්කොම ටික වට sacrifice කරන්න සිද්ධ වුණා. මොකද මට කෝච් කෙනෙක් නැහැ. මම ඔක්කොම මගේ බොඩි ඇප්ලයි කරලා තමයි ඔක්කොම දැනගන්නේ මේක වෙන්නේ කොහොමද, මේක කරොත් මොකද වෙන්නේ කියලා. ඒතකොට සමහර අය කැමති නැහැ ඔයාගේ ජර්නි එකේදී ඔයා ගොඩක් දුර යනවට. සමහරවල්ට ඔයා පාස් කරලා යනකොට එයාලට පොඩි ජෙලස් ගතියක් එන්නුලා. right එතකොට එයාලා මොකද කියන්නේ නෑ ඕනේ මෙහෙම කරන්න. මොකද අපිත් ගොඩක් වෙලාවට අහනවා අපිට ලොකු නොලෙජ් එකක් නැහැ. මොකද එයා කියන මෙයා ඒ ෆීල්ඩ් එක අවුරුදු 14ක් ඉඳලා තියෙනවා, අවුරුදු 20ක් ඉඳලා තියෙනවා, අවුරුදු 6ක් ඉඳලා තියෙනවා. ඒතකොට අපි කැමති ඒක නා නොලෙජ් එක ගන්න. මොකද ඒක නා ෆීල්ඩ් එකේ ඉඳලා තියෙනවා. right හැබැයි අපි දන්න ඒක නා දෙන්නේ හරි එකක්ද නැත්නම් වැරදි දෙයක්ද කියලා. මොකද මේ low volume high volume කින්දේ සෑහෙන මේ ලොකු කතාවක් තිබුණා. මොකද්ද අපි ඇත්තටම කරන්නේ කට් කරනවා නම් හයි මේ weight එක අඩු කරලා high volume ද නැත්නම් weight එක වැඩි කරලා low volume ද blah 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 right. හැබැයි පස්සේ මම තේරුම් ගත්තා අපිට පුළුවන් නම් එක සෙට් එකකට සම්පූර්ණ එනර්ජි එක දෙන්න. ඒක හොඳටම ඇති. මොකද අපේ මසල් එක දන්නේ අපි කොච්චර රෙපිටිෂන් ප්‍රමාණයක් කරනවද, අපි මේ කිලෝ 20ෙන්ද කරන්නේ කිලෝ 30ෙන්ද කරන්නේ කියලා. ඒකට දන්නේ ඉන්ටෙන්සිටි එක. අපි එෆර්ට් එකක් දෙනකොට ඉන්ටෙන්සිටි එකත් වැඩි වෙනකොට මසල් එක බ්‍රේක් ඩවුන් වෙන එතකොට right. අනික මම ගොඩක් වෙලාවට අහන්නේ නැහැ. මම බොඩි බිල්ඩර්ස් ගොඩක් ගරු කරනවා. හැබැයි සමහර අය ඉන්නවා යාලා බොඩි බිල්ඩර්ස් කියලා මනම්මලා යූස් කරලා යාලා කැමති නැහැ නැචරල් කෙනෙක් බොඩි එක බිල්ඩ් කරනවා right. මට උනේ ඒක. මොකද මට දෙන්නේ කෝච් කරා දෙන්නම් මගේ බොඩි එකට right මගේ ඒක ගන්න දෙයක් නැති වුණා right. ඊට පස්සේ මට සම්පූර්ණ බිඳුවෙන් බිල්ඩ් කරන්න වුණා. මම ට්‍රේනින් කරන පටන් අවුරුදු 3ක් වෙනවා. හැබැයි මම හරියටම ඩයට් කරන්න පටන් අරන් අවුරුදු 2යි. මේ අවුරුද්ද තමයි දෙවෙනි අවුරුද්ද වෙන්නේ ඉවර වෙන්නේ. ඒ ඩයට් ට්‍රේනින් මෙතඩ් ටෙක්නික් ඔක්කොම අද ඉගෙන ගත්තේ right. ඒ නිසා ඔයා හිතන්න එපා යා මට හොඳ එකක් බිල්ඩ් කරන්න කෝච් කෙනෙක් ඕනේ නැහැ. ඔයාට ඕනේ මේ ගයිඩ් කරන්න කෙනෙක් ඔයාට උමනා තියනවා. හැබැයි ඔයාට උමනා තියනවා නෑ මම මේක කොහොම හරි කරනවා කියලා. ඔයාට පුළුවන් කරන්න right. මම දන්නවා මට එහෙම ලොකු good physique එකක් නැහැ. හැබැයි මට තියෙන ඇවරේජ් කෙනෙක්ට හොඳ ෆිසික් එක. මොකද මම මේකට එෆර්ට් එකක් දුන්නා. මම ඒකට ඩයට් එක ගොඩක් සැක්‍රිෆයිස් කරා. මගේ සල්ලි ගොඩක් සැක්‍රිෆයිස් කරා. right. ඒ නිසා just train hard, eat good, sleep better. අපි කතා කරමු එහෙනම් අද මෙන්ටැලිටි එක ගැන කතා කරමු. මේමයි මම ගොඩක් වෙලාවට කතා කරන්නේ මගේ සෝෂල් මීඩියා වල මෙන්ටැලිටි self development ඒ වගේ දේවල්. මොකද මම ගොඩක් වෙලාවට ෆිට්නස් දේවල් කතා කරන්නේ නැහැ මගේ channel වල. මොකද ෆිට්නස් කියේදී හැමෝම කතා කරනවා right. මම මොකද කතා කරන්නේ? මම කවුරුගේ වරද්දක් තමයි හරි ගස්සන්නේ. මට එහෙම කරන්න ඕනේ නැහැ. මම හැම වෙලේම යුනික් දෙයක් කරන්න try කරන කෙනෙක්. YouTube කරන එකත් ඒ වගේ. මම කවුරුත් කොපි කරනවා මට එයා පහව කරන්න ඕනේ මෙයා පහව කරන්න ඕනේ නැහැ. මට තිබුණ ආසාව මම මේ කොහොමද පටන් ගන්න ඕනේ කියලා right. මට ඔයාලට පෙන්වන්න බෑ මගේ YouTube edit කරපු වීඩියෝ. මොකද මම මගේ හැම එකම කරන්නේ මගේ content script පාඩම්
YouTube වීඩියෝ ඔක්කොම එඩිටින් ඔක්කොම කරන්නේ මගේ ෆෝන් එකේ. ඒකට මට ඒකේ අනුලම් කැපැසිටි එකක් තියෙනවා. රයිට්. ඒකයි මට ගොඩක් වෙලාවට මගේ YouTube වීඩියෝ වල ක්වොලිටි එක වැඩි කරන්න බැරි. මොකද මගේ ෆෝන් එක ලොකු කැපැසිටි එකක් තියෙන නෙමෙයි normal Apple ෆෝන් එකක්. එතකොට ඒකෙත් මම ස්ටෝරේජ් බයි කරලා තියෙන්නේ cloud බයි කරලා තියෙන්නේ. ඒ නිසා තමයි එහෙම හරි මට කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි මම දන්නවා මම මේක කොහොම හරි කරොත් මම දිගටම කරගෙන ගියොත් step by step මට මොකක් හරි result එකක් අන්තිමේදී හම්බ වෙනවා. ඒකම හිතන්නේ නැති result එක වෙන්න පුළුවන්. හැබැයි මොකක් හරි result එකක් මට හම්බ වෙනවා. ඒතකොට ඒක මට හොඳටම ඇති. මම ගොඩක් effort එක දීලා තියෙනවා ඒක result එක ගන්න. ඒ නිසා මට මම comparison කියන දේ කොහොමවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි අපි මිනිස්සු විතර අපි ගොඩක් කරලා අපිව compare කරනවා. right. ඒක ඇවිල්ලා නවත්ත ගන්න හරි අමාරුයි. හැබැයි ඔයාලට control කරන්න පුළුවන් නම් ඒකෙන් ලොකු benefit එකක් තියෙනවා. right. අපි sorry මම ගොඩක් out of track යනවා. right. අපි කතා කරමු mentality ගැන. මම පහුගිය දවස් ටික ඇත්තටම just fucked up man. මොකද මං ගැන කිව්වොත් මට අවුරුදු 22යි. මං ෆිට්නස් පටන් අරන් ලිෆ්ටින් පටන් අරන් අවුරුදු දැනට මම පටන් ගත්තේ 20 19 පටන් ගත්තේ. එතකොට ඒ වෙනකම් මං කිසිම දෙයකට ආසාවක් තිබුණේ නැහැ. just මම ගොඩක් කරලා කැමතියි. මොකද ලිෆ්ටින් මේක හේතුව තමයි එතන මට ලොකු පීස් එකක් තියෙනවා. මෙන්ටැලිටි එක ගත්තට පස්සේ කවුරුත් මට කරදර කරන්නේ නැහැ. මොකද මට ඒ වේට් වලට කතා කරන්න බෑ. වේට් වලට කියන්න බෑ. ආවා මෙහෙම කරනවා මෙහෙම කරනවා. හැබැයි මගේ අවුරුදු ගානම මම එහෙම තමයි කරේ. තව කෙනෙක් කියන්නේ මොකද්ද හිතන්නේ නැතුව ඒක එක්සිකියුට් කරන එක කරනවා. ඒකෙන් මට මොකද්ද හම්බෙන්නේ කියලා මම දන්නේ නැහැ අන්තිමට. ඉතින් එහෙම කරලා දැන් මට අවුරුදු 22ක් වෙනවා. මම මගේ ජොබ් එක අයින් වුණා දැන් මාස 2කට 3කට කලින්. හේතුව මට ඕන මොකද්ද මගේ ලයිෆ් එකේ මීනින් එක මොකද්ද මම කරන්න ඉස්සරහට. මොකද මට ජොබ් එකක් කරන්න පුළුවන්. මම කිසිලා ජොබ් එක කියන දෙයට මම අගෞරව කරන්න නිසා මට ඒකට කිසිම මොකද කියන්නේ ඒකට මට වාද කරන්න ඕනේ නැහැ. රයිට්. මොකද එක ඉතින් එක ගෝල්. හැබැයි මම තේරුම් ගත්තා එතනද පේ කරන සැලරි එක. මම තේරුම් ගත්තා මම ඒතර කන්ටිනියුත් කරා. මට තේරුණා මට මේ දෙක එකක් කන්ටිනියු කරන් යන්න මට එකක් සැක්‍රිෆයිස් කරන්න සිද්ධ වෙනවා. මම සැක්‍රිෆයිස් කරේ මගේ ජොබ් එක. මොකද අපිට අපේ ඩ්‍රීම් එක සැක්‍රිෆයිස් කරොත් අපිට කවදාවත් ඒකට ගන්න බෑ ආයේ. සමහරවිට අපේ රිග්‍රෙට් එක විතරයි ඉතුරු වෙන්නේ. හැබැයි ජොබ් එක සැක්‍රිෆයිස් කරොත් මම දන්න කමක් නැහැ. මට මේ ජොබ් එක නැතුව මට තව ජොබ් එකක් මොකක් හරි කරලා ගන්න පුළුවන්. හැබැයි ඔයාලට තව ඩ්‍රීම් එකක් ගන්න බෑ. ඔයාගේ ඔළුවට තව හොප් එකක් ඔයාලට දෙන්න බෑ. රයිට්. තව බලාපොරොත්තු දෙන්න බෑ ඔයාගේ ඔළුවට. මොකද ඔයාගේ ඔළුව විශ්වාස කරන්නේ නැහැ. මොකද ඔයාව ගණන් ගන්න නැහැ. ඉතින් මම මගේ ජොබ් එක අයින් වුණා. මොකද මට end of the month මට ඕන සැලරි එකක් හම්බ වෙනවා. හැබැයි එතන මම හොයන දේ තියෙනවා. මම කවුද? මම මොනවද කරන්න ඕන? මම මෙතන මගේ ෆ්‍රීඩම් එක තියෙනවා. මෙතන මගේ පීස් එක තියෙනවා. මම කව සතුටු කරන්න දන්නේ. ඒවා සාමාන්‍ය ඒවා කියන්නේ නැහැ කෙනෙක්ගේ ඔළුවට. රයිට්. හැබැයි මට ආවා. ඒ නිසා මම ගෙදර මට බැන්නත් මොනා කරත් මම මේ ඇක්ෂන් එක ගත්තා මම ඒකේ අයින් වුණා. දැන් මම නම් කවුන්ට් කියලා මාස දෙකක් යනවා එක දිගට කන්ටෙන්ට් දානවා. YouTube පටන් ගත්තා. ගොඩක් දේවල් කරා මම මගේ ජීවිතේ කවදාවත් කරපු නැති දේවල් ගොඩක් දේවල් මම කරා. හේතුව සමහරලාට ගොඩක් අය මේ දේවල් කරන්නේ සල්ලි වලින්. යා මම මගේ ජොබ් එක අරගෙන මට බිස්නස් එක ග්‍රෝ කරගන්න ඕනේ. හැබැයි මම දන්නවා සල්ලි කියන දේ අනිවාර්යෙන් ඉම්පෝටන්ට්. මොකද අවුරුදු 22ක් කළා කවුරුත් තමන්ගේ ජොබ් එකෙන් අයින් වෙන්නේ නැහැ. මොකද ගොඩක් රෙස්පොන්සිබිලිටිස් තියෙනවා ගෙදරක. ඒව කරන්න ඕනේ. හැබැයි මම තේරුම් ගත්ත බරි මම රෙස්පොන්සිබිලිටිස් ගන්න ඕනේ. මොකද මට දෙයක් කරගන්න ඕනේ. ඒ නිසා මට ගොඩක් දේවල් සැක්‍රිෆයිස් කරන්න සිද්ධ වුණා මේ ජර්නි එකේ මේ එන ගමනේදී. මේ මාස 6ට මේ අවුරුද්දට මම කවුරුත් එක්ක කතා කරන්නෙත් නැහැ. මම කොහෙවත් යන්නෙත් නැහැ. ඒක මගේ මෙතඩ් එක. තව කෙනෙක් ෆලෝ කරන්නේ කොහොමද මම දන්නේ නැහැ ඒක. මොකද මම තනියෙන් ඉන්නකොට මට ගොඩක් පීස්. රයිට්. අනික මට තේරෙනවා මම තනියෙන් අපි හිතන්නේ අපි බිත්තියක් හොනටලා ඉන්නකොට අපිට තේරෙනවා අනිත් මිනිස්සු මේ ඒ කාමරේ මැද මිනිස්සු මොනවද ඔක්කොම කරන්නේ කියලා. හැබැයි මේ මිනිස්සු මැද ඉන්න අපිට තේරෙන්නේ අපේ වටේ මොකද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මං දැන් මෙච්චර කරගෙන යනවා. සමහරවිට මට ගිව් අප් කරන්න හිතෙනවා. සමහරවිට මට ડિප්‍රෙස් වෙනවා. සමහරවිට ඕවර් තින්කින් එනවා. හැබැයි මගේ ගමන කන්ටිනියු කරන්න එකම එක හෝප් එකක් එන්නේ මගේ හાર્ඩ් වර්ක් එක. මොකද මම දන්නවා
මට ඕනේ ප්‍රොසෙස් එක එන්ජොයි කරන්න. ඒ ප්‍රොසෙස් එක එන්ජොයි කරන ගමනේ සමහරට මට සල්ලි කියන දේ හම්බ වෙන්න පුළුවන්. මොකද මම නවල් රවිකාන්ත් කියනවා සල්ලි සහ ෆේමස් කියන දේ බයි ප්‍රොඩක්ට් එකක්. ඔයා කරන්නේ මොකද්ද? ඒක අනුව ඔයාට හම්බෙන මුදල සහ ඔයාට හම්බෙන ප්‍රසිද්ධිය වෙනස් වෙනවා. ඔයා ඒ දේ වෙනුවෙන් වැඩ කරොත් end of the day ඔයා empty person කෙනෙක්, empty මිනිස්සෙක් සහ ඔයාට ඒ දේ ඔයා සල්ලි වෙනුවෙන් වැඩ කරා නම් ඔයාට සල්ලි වෙනුවෙන් දිගට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඔයා ප්‍රසිද්ධිය වෙනුවෙන් වැඩ කරා නම් ඔයා හැමදාම ප්‍රසිද්ධිය වෙනුවෙන් වැඩ කරන්න. හැබැයි ඔයා වැඩ කරේ ඔයා වෙනුවෙන් නෑ. ඒකේ අතුරු ප්‍රතිඵලයක් විදිහට ඔයා ප්‍රසිද්ධ වුණා නම් නැත්තම් ඔයාට ඒක අතුරු ප්‍රතිඵලයක් විදිහට ඔයාට සල්ලි හම්බුණා නම් ඔයා දන්නම් මට මේ සල්ලි වෙනුවෙන් වැඩ කරන්නේ මම වැඩ කරන්නේ මං වෙනුවෙන්. මම මගේ දේවල් වලින් වැඩ කරනවා. ඒතර මට කොහොමද සල්ලි හම්බෙන්නේ? මට කොහොමද ප්‍රසිද්ධිය හම්බෙන්නේ? එන්නේ හේතු නිසා තමයි තාමත් දිගටම කන්ටිනියු කරන් යන්නේ. නැත්තම් සල්ලි කියන දේ සෑහෙන උමනාවක් වෙනවා. කිසිම වෙලාවක තමන් ගැන තියෙන බලාපොරොත්තු අතාරින්න එපා. මොකද සමහරවල් මට හෝප් එකක් දුන්නේ මට බලාපොරොත්තු දුන්න ජිම් එකකින්. ඔයාලට බලාපොරොත්තුවක් දෙන සමහරවල්ගේ අධ්‍යාපනයෙන් වෙන්න පුළුවන්. ඔයාගේ ස්පෝර්ට් එකකින් වෙන්න පුළුවන්. මොකක් හරි දෙයකින්. ඉස්සෙල්ලා මේක හොයාගන්න. ඒක හොයාගෙන ඒකත් ඔළුව ඒකත් පැත්තකින් තියාගෙන ඒකිනුත් වැඩ ගන්න. මොකද සමහරලාට අපි විතරයි. සමහරලාට ඔයා අවුරුදු ගාණක් වැඩ කරපු ජොබ් එක හරි මොකක් හරි කම්පැනි එකක් ඔයාව එළියට දාන්න පුළුවන් කිසිම හේතුවක් නැතුව. ඒතර ඔයාට දෙයක් තියෙන්න ඕනේ. ඔයා වෙනින් දෙයක් කරගෙන තියෙනවා. මම කියන්නේ ඔයාව එළියට දායද නැද්ද කියලා මට ඒක කියන්න බෑ. හැබැයි අපි හැම දෙයකටම ලෑස්ති වෙන්න ඕනේ. මොකද හැම වෙලෙම අපිට විශ්වාස කරලා අපි විතරයි. ගොඩක් කරලා මම හැමෝම විශ්වාස කරනවා. හැබැයි මගේ ඔළුව විශ්වාස කරන්න කැමති නෑ. ඒක වෙනම කතා දෙකක්. රයිට්. ඔය හැම වෙලේම මම ගොඩක් කතා කරන ගොඩක් දේවල් I'm really sorry මොකද outro ගොඩක් ලොකු වෙන්න පුළුවන්. මම හැම වෙලේම try කරනවා මගේ වීඩියෝ quality වැඩි කරගන්න. මම හිතනවා ඔයාලා තේරුම් ගනී කියලා. මට පුළුවන් capacity එකක් තියෙනවා මගේ mobile phone එකේ. මම කොහොම හරි සතියේට වීඩියෝ දෙකක් දාන්න try කරනවා. මොකද ගොඩක් වැඩ තියෙනවා. වීඩියෝ දෙකක් කොහොම හරි දාන්න try කරන quality වීඩියෝ දෙකක්. මගේ Instagram account එක පහලින් දානවා. ඔයාලා කැමති නම් follow කරන්න. මොකද ඒ ගොඩක් වෙලාදී fitness නෙමෙයි. මේ වගේ ලාපින් තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට කියවන දේවල් තමයි තියෙන්නේ. ඔයා කැමති නම් ඒවා බලන්න පුළුවන්. නැත්නම් නොබලා ඉන්න පුළුවන්. මට කියන්න ඕනේ ඒක හැම වෙලේම ඔයා විශ්වාස කරන්න. ඔයා විතරයි ඉන්නේ end of the day, end of the year, end of the life. ඒ නිසා ඔයා වෙනින් දෙයක් කරගන්න. අනිත් අය වෙනින් දෙයක් කරන්න. හැබැයි ඒ වගේම ඔයා වෙනුත් දෙයක් කරගන්න. මොකද අපිට කියන්න බෑ අනිත් කෙනා කොයි වෙලේ නැසෙද කියලා. ඔයාගේ අනිත් දේවල් ඔයාගේ external factors කොහෙල නැසෙද අපිට කියන්න බෑ. හැබැයි internal factors කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඔයා වෙනින් දෙයක් කරගත්තොත් ඒක කවදාවත් අපතේ යන්නේ නැහැ. එහෙනම් අපි සෙට් වෙලා ඉන්නේ.